ආයිබෝන් ඔබට වැදගත්ම වෙන කාරණයක් මේ කියන කාරණේ. මම මේ කතා කරන හැම කාරණයක්ම ප්‍රායෝගිකව මාත් එක්ක ගැටෙන මිනිස්සු මට යොමු කරන ප්‍රශ්න සහ මගෙන් පිළිතුරු බලාපොරොත්තු වෙන කාරණා තමයි මම ඔබට ඉදිරිපත් කරන්නේ. ඉතින් යම්කිසි තැනක යම්කිසි කෙනෙක් මෙන්න මේ විදිහට හිර වෙලා ඉන්නවා. ඔබ කරන රැකියාව සහ ඔබ කරන එක්ක ව්‍යාපාරය ඔබ ගැන තියෙන අවබෝධය නැතිකම. ඔබ කරන දේ ගැන ඔබට ඒ වටිනාකමක් නැතිකම, ඔබගේ ආයතනය ගැන, ඔබ වැඩ කරන රැකියාව කරන ආයතනය සම්බන්ධව, ආයතනය දෙන සර්විස් එක සම්බන්ධව වටිනාකමක් නැතිවීම සම්බන්ධව නැති නිසා ඔයා ගොඩක් තැන්වල ඔබවම අපහසුතාවයටපත් වෙනවා. ඔබවම අපහසුතාවයටපත් කරගෙන තියෙනවා. හොඳට මතක තියාගන්න, ඔබ යම්කිසි ව්‍යාපාරයක් කරනවා වෙන්න පුළුවන්, රැකියාවක් රැකී ස්ථානයක වෙන්න පුළුවන්, සේවාවක් සපයනවා වෙන්න පුළුවන්. මොනියම් මේ කාරණයක් ඒ කරන දේ ඔබ ඉතාමත් වටින දෙයක් කරන්නේ. රයිට්? ඒ කරන දේ යම්කිසි කෙනෙකුට කරන්න බැරි දෙයක් ඔබ කරන්නේ. ඒ නිසා තමයි ඔබ ළඟට ඔබේ ආයතනයේට ඒ යම්කිසි පුද්ගලයෙක් ඇවිල්ලා තියෙන්නේ. ඒ කියන්නා වූ කාරණේ ඔබ සපයන සේවාව සහ ඒ කියන වටිනාකම ඒ ගන්න තමයි ඒ යම්කිසි කෙනෙක් ඔබට එකතු වෙලා තියෙන්නේ. ඒ දේ බැරි නිසා, ඔබ තුල ඔපචුනිටි එකක් තියෙන නිසා. හොඳට මතක තියාගන්න, යම්කිසි කෙනෙක් ඔබ යම්කිසි ෆීල්ඩ් එකක් ගැන අපි හිතමු, ඔබට මුදලක් දෙනවා යම්කිසි භාණ්ඩයක් සකස ගන්න. රයිට්? අපි හිතමු සෝප එකක් කියලා. මුදල දෙනවා මට මෙන්න මේ ආකාරයේ සෝප එකක් හදලා දෙන්න. හැබැයි ඒක හදන්න එයාට බැරි නිසා එයාගේ හිතේ තියෙන චිත්‍රය එයාට දෙනවා හදලා දෙන්න කියලා. හැබැයි මුදල දුන්නා කියලා ඒ කියන්නා වූ කෙනා ඔබ පහත් කොට සලකනවා නම්, ඔබේ ආයතනය පහත් කොට සලකනවා නම්, මම මුදල් දීලා තියෙන්නේ මේ කියන විදියට මේ වෙන්න ඕන, මෙහෙමයි ඒක එයා කියන විදියට විය යුතුයි. නමුත් මම මේ කියන කාරණේ හරියටම තේරුම් ගන්න, ඔබට මුදලක් දීලා ඒ අදාළ කෙනා සේවාවක් බලාපොරොත්තු වෙනවා, භාණ්ඩයක් දෙයක් බලාපොරොත්තු වෙනවා. රයිට්? ඒක හරි. ඒ දෙපාර්ශවයෙන් මම මේ කියන කාරණේ දෙපාර්ශවයටම වටිනාකමක් විදිහට දෙයක්. ඒ අදාළ මුදල් ලබා දෙන කෙනා මේ ආයතනයේ සම්බන්ධයෙන් තිබිය යුතු වටිනාකම් මොකක්ද? දෙය යුතු වටිනාකම් මොකක්ද? ඒ වගේම තමයි ඔබට මුදලක් ලබා දෙන්නේ ඔබ ගැන විශ්වාසයක් තියලා හොඳ සේවාවක් බලාපොරොත්තු වෙන්නේ නැත්නම් භාණ්ඩයක් බලාපොරොත්තු වෙන්නේ. මේ දෙපාර්ශවයටම ලොකු වටිනාකම් දෙකක් තියෙනවා. හැබැයි අර යම්කිසි කෙනෙක් මුදල කියන දේ ලොකු කරගෙන අදාළ සේවාව සපයන ආයතනය හෝ අදාළ භාණ්ඩය සපයන ආයතනය පහත් කොට සලකනවා නම්, ජීවිත කාලෙම යම් භාණ්ඩ මිලදී ගැනීමක් සිද්ධ කළා, මුළු ගෙදරටම මුළු පරම්පරාවටම ගෘහ භාණ්ඩ සපයලා තිබිලා එක භාණ්ඩයක පුඩි අඩුවක් හරි දැකලා ඔබ පහත් කරනවා නම්, අන්න එතෙන්දී ඔබ කොන්ද කෙලින් කතා කරා. අන්න එතෙන්දී ඔබ ඔබේ සේවාව සහ වටිනාකම ගැන පැහැදිලි කෙනෙකුට අත්පැරදීමක් වෙන්න පුළුවන්. කෙනෙකුට අඩුපාඩුවක් වෙන්න පුළුවන්. හැබැයි ඔබ මේ අවස්ථාවේදී නිහඬව ඉන්න එපා. අපි හිතමු අපි දීවරයෙක් කියලා. දීවර වෙළඳාම කරන, එදිනෙදා මුහුදු ගිහිල්ලා මාළු අල්ලන් ඇවිල්ලා දීවර වෙළඳාමක් කරනවා. කෙනෙක් මුදල් දුන්න පමණින් අපිට මාළුවෙක් මවන්න බෑ. ඒ කෙනා මුහුදු ගිහිල්ලා පුදුමාකාර කට්ටක් කාලා ඒ දීවර රැකියාව කළා. ඒ මසුන් ටික ගොඩට ගෙයින්. හැබැයි සල්ලි දුන්න පමණින් ඒ කරන වෘත්තිය නැත්තම් ඒ කියන ක්‍රියාව පහත් කළා සලකනවා නම්, එයාට කියන්න ඔයා ගිහිල්ලා මාළු අල්ලන් එන්න. එහෙම කිව්වොත් එයා මොකද කියන්නේ? එයාට පුළුවන් දෙයක් කරන්න, ඒක කරන්න බෑ. හොඳට මතක තියාගන්න. ඒ නිසා සෑම වෘත්තියකටම අපි වටිනාකමක් දිය යුතුයි. සෑම මිනිස්සෙකුටම වටිනාකමක් දිය යුතුයි, ලැබිය යුතුයි. ඒ නිසා හොඳට මතක තියාගන්න, ඔබ සක්සස් වෙන යන ගමනේදී ඔබට වටිනාකමක් දෙන්නේ නැත්තම්, ඔබගේ ආයතනයට වටිනාකමක් දෙන්නේ නැත්තම්, ඔබගේ වැඩපිළිවෙල තුල සේවාවක් ලබාගෙන චූටි අතපසුවීමකදී ඔබ පහත් කොට සලකනවා නම්, ආයතනය පහත් කොට සලකනවා නම්, ඒ මිනිසුන්ව ඉදිරියේදී ගනුදෙනුකාරයෙක් විදියට නැත්තම් ඔබගේ සේවාදායකයින් විදියට තියා ගැනීමට ළඟ ඒ ආයතන තුල ළඟ නොතබා ගත්තට කමක් නැහැ. ආයතනයේ නොසිටිය යුතුයි කියන එකයි මම කියන්නේ. අවශ්‍ය නැහැ එහෙමයි. ඒ විදියම තමයි මම මේ කියන්නේ. නෑදෑයෝ සහ යාළුවෝ සහ හිතමිත්‍රාදීන් වටේ පිටේ ඉන්න මිනිස්සුත් ඔය කියන කාරණේම නම් වෙන්නේ ඒ අය මින් ඉදිරියේදී ඔබත් එක්ක සිටියේ නැතුණාට කමක් නැහැ. මොකද හේතුව එහෙම මිනිස්සුන්ට වෙනස් වෙන්න වැඩි වෙලා යන්නේ නැහැ. එහෙම මිනිස්සුන්ට ඔබ පාගලා දාන්න, ඔබව නැති කරලා දාන්න වැඩි වෙලා යන්නේ නැහැ. සක්සස් වෙන්න යන ගමනේදී මේ කියන කාරණා ටික ඔළුවේ තියාගෙන වැඩ කරන්න. ජය වේවා.